එකම විදියට මාළු උයලා කාලා එපා වෙලාද? එහෙනම් එන්නකෝ රසම රසට අලුත් විදියකට මාළු එකක් හදන්න. අපි දැන් බලමු අපි මාළු එක හදන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. මේකට අපිට අවශ්‍ය වෙනවා ගම්මිරිස් කුඩු ටිකක්, ගොරක ටිකක්, ලුණු කුඩු ටිකක්, කුරුඳු, ලූණු, කරපිංචා, ඒ වගේම සුදු ලූණු. ඔයාට ගොරක පේස්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේ මාළු එක හදාගන්න ඔයා කැමති ඕනෑම මාළු වර්ගයක් යූස් කරන්න පුළුවන්. අපි කලින් ලෑස්ති කරගත්තු ලූණු, සුදු ලූණු, රම්පේ, කරපිංචා, කුරුඳු, ගොරක මෙන්න මේ දේවල් ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනි. ඉතින් ඔයාට බ්ලෙන්ඩර් එකක් නැත්තම් මේක ගලේ අමරලා වුණත් ගන්න පුළුවන්. නැත්තම් වංගෙඩියේ කොටලා වුණත් ගන්න පුළුවන්. මෙන්න මේ විදියට මේක පේස්ට් එකක් වෙන විදියට ඔයා කොටා ගන්න ඕන. ඔයා මේක කොටා ගද්දී මේකට වතුර පොඩ්ඩක් එකතු කරලා කොටා ගන්න. දැන් භාජනයක් ලිපේ තියලා ඔයාට මේකට මැටි වළඳක් ගන්න එක වඩාත් සුදුසුයි. ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වීගෙන එනකොට අපි අර හදාගත්තු පේස්ට් එක මේ තෙල් එකට දාලා ඔයා විනාඩි 10ක් විතර කලවම් කර කර මේක තෙල් එකේ චුට්ටක් බැද ගන්න ඕනි. දැන් අපි මේකට කරපිංච ටිකක් එකතු කර ගන්නවා. කරපිංච ටිකත් එකතු කරලා මේක අපි හොඳින් කලවම් කර ගන්නවා. ඔයාලට ගෙදර තියෙනවා නම් කුරුඳු කොළ ටිකක් එකතු කරගන්න. කුරුඳු කොළ එකතු කරාම මේ මාළු එක හුඟක් රසයි. මට නම් අද කුරුඳු කොළ චුට්ටයි තිබුණේ. මං ඒ තිබ්බ චුට්ට තමයි අද එකතු කරගත්තේ. ඊළඟට මෙන්න මේ ගානට කරවීගෙන එනකොට ඔයා අර සෝදලා පිරිසිදු කරගත්තු මාළු කෑලි ටික මේකට එකතු කරලා හරිම පරිස්සමෙන් මාළු කෑලි පොඩි වෙන්නේ නැති වෙන්න මේක හෙමින් හෙමින් කලවම් කරගන්න ඕනේ. ඔක්කොගම මාළු වල මේ පේස්ට් එක තැවරුණාට පස්සේ ඔයා මේක විනාඩි 5ක් 6ක් මදගින්නේ උයා ගන්න ඕනි. ඊට පස්සේ ඔයා මේකට වතුර චූට්ටක් එකතු කරන්න ඕනි. වතුර චුට්ටක් එකතු කරලා ඔයා ගින්දර හොඳටම අඩු කරලා පැය භාගයක් විතර මේක උයා ගන්න. ඉතින් මේ තියෙන්නේ අද මම හදාගත්තු රසම රස මාළු. ඉතින් ඔයත් මේක හදලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකකින් කියලා තියන්න. මේ වගේ අලුත් රෙසිපි බලන්න මාව ෆලෝ කරලා තියාගන්න.